ඉතින් අපි දැන් මේ ඉන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ තික්කෝඩේ කියන ප්‍රදේශයේ අපේ වාහනය කාර්මික දෝෂයකට ලක් වුණා. ඉතින් මම හිතුවා මේ වාහනයට සිද්ධ වෙලා තියෙන කාර්මික දෝෂය මොකක්ද? එහෙම උනේ කොහොමද? එහෙම නොවෙන්න කටයුතු කරන්න කොහොමද කියන එක අපේ සහෝදර රියදුරන්ව දැනුවත් කළොත් හොඳයි කියලා. ඉතින් අපේ ගයන් මල්ලි ඉන්නවා ඒ පිළිබඳව අපිව දැනුවත් කිරීමට. ගයන් මල්ලි මොකද්ද මේ සම්බන්ධව මේ කියන්න තියෙන්නේ? ඔව් අයියේ මෙහෙමයි මේක ගැන කතා කරනවා නම් මුලින්ම අපි කියන්න ඕන මේක ගොඩක්ම මැකැනික් බාසුන් ඇහලා නම් දන්නවා හොඳටම. ඒගොල්ලෝ මේක හයි කරලා දුන්නාන් පස්සේ මේ ක්ලච් එක පාවිච්චි කරන සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එක ගැන කතා කරොත් ගොඩක් දෙනෙක් දන්නවා. මේ දන්නේ නැති කට්ටියට තමයි මේ වීඩියෝ එක අපි දෙන්නේ. අනිවාර්යෙන්ම. මේ එතකොට අයියේ මේ උඩ තියෙන්නේ ප්‍රෙෂර් ප්ලේට් එක. මේක ඇවිල්ලා මේ ප්‍රෙෂර් ප්ලේට් එක. දකින්න එක මම පොඩ්ඩක් ඉවර කරලා පෙන්නන්නම්. මේ ප්‍රෙෂර් ප්ලේට් එක. මේක තමයි ප්‍රෙෂර් ප්ලේට් එක. මෙයාගෙන් තමයි ක්ලච් එක ප්‍රෙෂර් කරලා දෙන්නේ. එතකොට මෙයා ඇවිල්ලා ක්ලච් ප්ලේට් එක. ඒක ගොඩක් දෙනෙක් දන්නවා. අපි නොදන්න කට්ටියට තමයි දෙන්නේ මේක. මේක ඇවිල්ලා ප්‍රයි වීල් එක. මේක තමයි අයියේ වහනෙට හයි වෙන්නේ. මේක තමයි එන්ජිම පැත්තට හයි වෙන්නේ. මෙයාගෙන් තමයි මේ ඉයරින් එකෙන් තමයි එන්ජිම මෝටරේ වදිද්දි ස්ටාර්ට් වෙන්නේ. ඒක අල්ලගෙන දුවන්නේ මෙයා. එතකොට මෙයා මෙහෙම හයි වුණාම අයියේ මම ක්ලච් එක දාලා මෙහෙම ප්‍රෙෂර් එක හයි වුණාම මෙතෙන්ට එනවා අයියේ ක්ලච් රේසර් එක. මේ ක්ලච් රේසර් එක බැලන්ස් කරන්නේ මේ ෆින්ගර් 4 දෙනා තමයි. මේ ෆින්ගර් 4 දෙනා තමයි ක්ලච් එක බැලන්ස් කරලා දෙන්නේ. එතකොට ඔයා ක්ලච් එක පාගනකොට අයියේ මෙයාව තමයි ප්‍රෙස් වෙන්නේ. මෙයා ප්‍රෙස් වෙලා මේ ක්ලච් ප්ලේට් එක රිලීස් වෙනවා. ඒ කියන්නේ එන්ජිමේ ගියර් පෙට්ටියේ තියෙන සම්බන්ධතාවය අයින් කරලා දෙනවා. ආය ක්ලච් එක දෙනකොට මෙයා ආය සම්බන්ධතාවය ඇති කරගන්නවා එතන. ඒ ක්‍රියාකාරීත්වය තමයි මෙතනින් සිද්ධ වෙන්නේ. එතකොට මේ ෆින්ගර් පොඩ්ඩක් හරි අයියේ අන්බැලන්ස් වුණොත් ඒක රියදුරාගේ කකුලට තේරෙනවා. සාමාන්‍යයෙන් හොඳ පළපුරුදු රියදුරෙකුට තේරෙනවා. ඒ කියන්නේ ක්ලච් එක පොඩ්ඩක් ක්ලච් එක දෙනකොට පොඩ්ඩක් වහන්නේ ගස්ස වගේ යනවා. ක්ලච් එක දෙනකොට අර ස්මූත් එකට එයා ඉස්සරහට ට්‍රැවල් වෙන්නේ නැහැ. චුට්ටක් ගස්සගෙන කරගෙන තමයි දෙන්නේ. ඒක රියදුරාට තේරෙනවා. නොතේරෙන රියදුරන්ට තමයි මේක කියන්නේ. එතකොට අයියේ එහෙම තියෙද්දිත් මේක තවදුරටත් දිවුවොත් මෙන්න මේ දේ තමයි ඇති වෙන්නේ. මේ දේ තමයි ඇති වෙන්නේ. මොකද්ද මේ වෙලා තියෙන්නේ මල්ලි? මේක වෙලා තියෙන්නේ අයියේ ක්ලච් රේසර් ඉස්සරහා තිබුණා. මේ ක්ලච් රේසර් අයියේ කුඩු වෙලා. කුඩු වෙන්න හේතුව අර ක්ලච් එක ගස්ස දෙනකොට මේ ෆින්ගර් පෝක් ටික උඩනේ අල්ලගන්නේ. එයා අන්බැලන්ස් වුණාන් පස්සේ ෆින්ගර් පෝක් ටිකත් එක්ක විග්‍රෝ ප්ලේට් එකත් එක්ක කැරකිලා මෙයා අඹරගෙන කොහෙන් හරි ඩැමේජ් වෙන්න බලනවා. දැන් මේකේ මේ ෆින්ගර් වල තියෙන්නේ මේ වාසිය ඔක්කොම ගෙවිලා තියෙන්නේ. ඊට මේ එක ෆින්ගර් එකක් ඇද වෙලා තියෙනවා. මේ ෆින්ගර් එක හරි කෙලින් එන්න ඕනේ. හරි බැලන්ස් එකට මෙයාව වර්නියර් කැලිපර් එක මේ තියෙන්නේ. මේකෙන් මැනලා කරලා තමයි ඒක හයි කරන්නේ. එයා අන්බැලන්ස් වුණාම තමයි මේ දේ සිද්ධ වෙන්නේ. එතකොට මෙයාව අපි දැන් මෙයාගේ ලෙඩේ වෙලා තියෙන්නේ අර අන්බැලන්ස් එකත් එක්ක දුවලා ක්ලච් රේසර් එක කැඩිලා මේ පෝක් එකක් වැදිලා මෙයාව ඩැමේජ් වෙලා තියෙන්නේ දැන්. ඒ කියන්නේ අර මේ ක්ලච් එක දෙනකොට නුහුරට ගස්ස දෙන්න නරකයි. ඒ කියන්නේ අපි ගොඩක්ම ගත්තොත් මේ සාමාන්‍යයෙන් දැන් තියෙනමනේ අයියේ මේකේ සිස්ටම් එකක් ඩ්‍රයිවර්ට එකක් හරි බොන්න ගියොත් යතුරු හරි තිබ්බොත් ගෝලය හැම ගන්නවා. එතකොට නුහුරු කෙනෙක් අනිවාර්යෙන් ඩ්‍රයිවිං සීට් එකට නැගලා ගන්න. ඔයා පාවිච්චි කරන විදිහට නෙවෙයි මේක වෙන කෙනෙක් පාවිච්චි කරන්නේ. ඒ පැත්ත පොඩ්ඩක් වලක්ව ගන්න ඕනේ. නැත්තම් මේ වගේ අකරතැබ් වලට මුහුණ දෙන්න වෙනවා. දැන් අපි කොළඹිනුත් සෑහෙන කිලෝමීටර් ගණන් පිට ඉන්නේ දවස් 3-4ක් ලොරියමයි. ඒ වගේ කරදර වෙනවා. හැබැයි මේක මුලින්ම අර තේරෙද්දි මේව කරගත්තා නම් අයියෝ මෙච්චර ලොකු අලාභානියක් වෙනවා අඩුයි. වෙන්නේ නැහැ. එතකොට මේ ඕනරුත් පරිස්සම්, ඩ්‍රයිවරුත් පරිස්සම්, යන ලෝඩ් එකත් පරිස්සම් ඔක්කොම හැම පැත්තම පැහැදිලි අයියේ. ඒක ඒ විදිහට කරගමු. ගියර් පෙට්ටිය හයි කරලා අපි තව වීඩියෝ එකකින් ඉස්සරහට එමු. අනිවාර්යෙන්ම. එහෙම කරමු අපි. හරි. බොහොම ස්තුතියි මල්ලි දැනුවත් කිරීමට. Thank you.